අද මම ඔබට කියන්න යන්නේ ජීවිතයේ දුප්පත්කමින් මිදී ධනාත්මක භාවයට පාතබීමට වැදගත් වන ජීවිතයේ ධනාත්මක සිතුවිලි 10ක් පිළිබඳව. එකතු වෙන්න අපිත් එක්ක අපි MNC Education YouTube නාලිකාව. අංක 1 මට සාර්ථක වෙන්න හැකියාව මා තුළ පවතිනවා කියලා ඔබ විශ්වාස කරන්න ඕන. ඔබේ ආරම්භය කුමක් වුවත් ඔබගේ අවසානය ඔබ සාර්ථකත්වයට ළඟා වෙන්න ඕන. එහෙනම් ඔබගේ අරමුණ විශ්වාස කිරීම තමයි පළවෙනියටම කරන්න ඕන කාරණාව. අංක 2 මම තබන මගේ පියවර මගේ අනාගත ජයග්‍රහණය තීරණය කරන පළමු පියවර වෙනවා. මොකක්ද ඒ කියන්නේ? අපි අපේ ජීවිතේ පියවරක් තබනවා නම් අපි ඒක අංක 1ටම විශ්වාස කරන්න ඕනේ. ඒ විශ්වාසය මත අපි යන අපේ ගමන සාර්ථකත්වයේ ළඟා කර ගැනීමට නම් අපි ඒ වෙනුවෙන් අකණ්ඩව පොඩියට, ලොකුවට නෙමෙයි පොඩියට පියවරෙන් පියවර අඩිය තියාගෙන යන්න ඕන. එතකොට පුළුවන් වෙනවා අපිට එන බාධක වලට මුහුණ දීලා අපේ ඒ උඩා පියවර අනාගතයේදී විශාල ප්‍රතිඵලයක් විදිහට දකින්න. ඒ නිසා ඔබගේ ජීවිතේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔයා තියෙන පළවෙනි පියවර මේ දැන් අද තියන්න. ඔයාට පුළුවන් හෙට දිනන්න. අපගේ ජීවිතයට ළඟා කරගන්න ඕන තුන්වෙනි ධනාත්මක සිතුවිල්ල තමයි අසාර්ථකත්වයේ ජීවිතයට පාඩමක් කර ගැනීම. ඒ කියන්නේ මොකක්ද? ජීවිතේ ජයග්‍රහණය කරපු සියලුම මිනිසුන් පරාජිතයන් වෙලා කාලයක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පරාජය ප්‍රතිඵල මත තමයි ජීවිතේ ජයග්‍රහණයේ ප්‍රතිඵල තීරණය වෙන්නේ. ඒ නිසා අපගේ ජීවිතේ අප තබන්නා වූ අපේ අරමුණු අපේ ඉලක්ක වෙනුවෙන් ගමන් කිරීමේ මාර්ගයේදී අපිට ඕනෑ තරම් බාධක හමු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ කඩාවැටීම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හැම වෙලේම මතකයේ තබාගත යුතු කාරණාවක් තමයි ජීවිතයේ ජයග්‍රහණයට අසාර්ථකත්වය ප්‍රතිඵලයක් කරගන්න ඕන, පාඩමක් කරගන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන දේ හඳුනාගෙන ඉදිරියට පියවරක් තබන්න. හතරවෙනි ධනාත්මක සිතුවිල්ල. දුප්පත්කමින් මිදලා ධනවතෙක් වෙනවා නම් මම මගේ මනස පාලනය කරන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ ජීවිතේ ඔයාට විවිධ විවේචන ලැබෙනවා නම් නැත්තම් ඔයාට විවිධ චෝදනා එල්ල වෙනවා නම් ඔයා දැනගන්න ඕන ඔයාගේ අරමුණ හරිනම් ඔයාගේ ජීවිතේ ඔයාගේ ගමන පැහැදිලි නම් ඔයාගේ හිත පාලනය කරගන්න ඕන. ඔයා හිත පාලනය කරගනිමින් ඔයාගේ අරමුණ වෙත ගමන් කරන්න ඕන. එතකොට පුළුවන් ඔයාගේ ජයග්‍රහණය සාර්ථකත්වයෙන් ප්‍රතිඵලයක් විදිහට බුද්ධි විඳින්න. අංක 5 මට ඇති දේවල් ගැන මම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? අපේ ජීවිතේට පොඩි හෝ දෙයක් ලැබෙනවා නම් අපි ඒ දේ සතුටින් බාර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඒ දේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ජීවිතේ අපේ ලැබීම් වෙනුවෙන් ස්තුතිවන්ත වීම තුළ ඍණාත්මක ආකල්ප වෙනුවට අපගේ සිත තුළ ධනාත්මක ආකල්ප උද්දීපනය වෙනවා. ඒ උද්දීපනයත් සමග අපගේ සාර්ථකත්වයේ වෙනුවෙන් අපිට ශක්තියක් විදිහට අපේ විශ්වාසය, අපේ ශක්තිය හැම වෙලේම නොකඩවා පවත්වා ගනිමින් අපගේ ජීවිතයේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. දැනුම සහ කුසලතාවය ඔබේ වටිනාම අස්වැන්නයි. ඉගෙන ගැනීමේ හැඟීම තමයි ඔබේ වටිනාම දායාදය. නැත්තම් ඔබගේ වත්කම වෙන්නේ. 6 වෙනි ධනාත්මක සිතුවිල්ල තමයි මම සෑම දිනකම මගේ කුසලතාවයන් පියවරෙන් පියවර වැඩි කරගන්නෙමි කියලා අදිෂ්ඨානයෙන් යුතුව ඔබගේ දවස ආරම්භ කරන්න. එතකොට ඔබට පුළුවන් ඔබගේ දුප්පත් භාවය පොහොසත් භාවයක් කියන ස්ථානයට පරිවර්තනය කරන්න. එහෙනම් ඔබගේ ඉගෙනීම ඔබගේ ජීවිතයේ අංක 1 කරගන්න. ඔබගේ ආකල්පයන් වර්ධනය කිරීම තුළ ඔබගේ ජයග්‍රහණය තීරණය වේවි. පොහොසත්කම යනු මුදලක්ම නෙවෙයි. පොහොසත්කම යනු මනෝභාවයක්. ඒ තමයි අපේ ධනාත්මක සිතුවිල්ල 7 වෙනි කාරණාව. අපේ මනස අපි හරියට පාලනය කරගත්තොත් මනස පාලනය කරන සාර්ථක පුද්ගලයෙක් වුණොත් අපිට ලැබෙන ප්‍රතිලාභ සාර්ථකත්වයේ ප්‍රතිලාභ අපිට අකණ්ඩව ගලාගෙන එන්න පුළුවන්. ඒ නිසා අපගේ මනස පාලනය කිරීම තුළ අපිට පුළුවන් මුළු ලෝකයම මුළු විශ්වයම වෙනස් කරන්න. මුළු ලෝකයම ගැන කතා කරන
ලෝකේ වෙනස් කරපු මිනිසුන් තමන්ගේ මනස පොඩියට පටන්ගෙන ලොකුවට යන්න පාලනය කරගත්ත නිසා තමයි ඔවුන් අද වෙනකොට ජීවිතය ජයග්‍රහණය කරලා තියෙන්නේ. එහෙනම් ජීවිතේ දිලිඳුභාවයෙන් මිදිලා ධනවත් භාවයට පියවරක් තබන්න නම් කරන්න ඕන ඉතා වැදගත් දෙයක් තමයි අපගේ මනස සාර්ථක අයුරින් පාලනය කර ගැනීම. ඒ තුළ පුළුවන් අපිට අපගේ අරමුණ ජයග්‍රාහී අරමුණක් ලෙස අත්විඳින්න ප්‍රතිඵල ලබා ගන්න. ඔබ වෙනසකට සූදානම්ද? මම ඔබට කියන්නේ 8 වෙනි කාරණාව තමයි ධනවතෙක් වෙන්න නම් සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් අපි වෙනසකට සූදානම් වෙන්න ඕන. අපේ ජීවිතයේ දුප්පත්කමින් මිදිලා ධනවතෙක් වෙන්න නව අදහස් හා යෝජනා වලට අපි හුරු වෙන්න ඕන. අපේ ආකල්පයේ මතම අපි හිතමු අපේ ජීවිතයට අපි අත්දැකීම් ලබා ගන්නේ නැතුව අපි එක තැනම ඉන්න පුද්ගලයෙක් නම් අපිට අමාරුයි අපේ ගමන සාර්ථක කරගන්න. ඒ නිසා අපි නව අදහස් හා යෝජනා පිළිබඳව දැඩි ලෙස සොයා බලන්නෙක් වෙන්න ඕන. ඒ නිසා හැම වෙලේම වෙනසකට සූදානම් වෙමින් ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. මම අන් අයට උපකාර කරමින් ජීවිතේ වටිනාකමක් ගොඩනගා ගන්න. ඒ තමයි මං ඔයාලට කියන 9 වෙනි වැදගත් කාරණාව. අපි පුද්ගලයෙක්ට උදව් කිරීම තුළ අපිට පුළුවන් වෙනවා අපේ සමාජය තුළ වටිනාකමක් ගොඩනගා ගන්න. ඒ වගේම අපිට පුළුවන් වෙනවා ඒ සමාජයේ කැපී පෙනෙන පුද්ගලෙක් බවට පත් වෙන්න. ඒ වගේම තමයි මේ සමාජයේ විශිෂ්ටයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් හැම වෙලේම ඔබට හැකියාවෙන් ඕනෑම පුද්ගලයෙක් තෝරා බේරා ගැනීම නැතිව තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවක තමන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවි උදව් කරන්න පෙළඹෙන්න. එයම ඔයාගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නේ. මගේ අනාගතය මා විසින්ම තීරණය කරන්න ඕනේ. ඒක තමයි මම ඔයාලට කියන්න යන අද දිනේ අවසාන ධනාත්මක සිතුවිල්ල. මගේ අනාගතය මා විසින්ම තීරණය කරගන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? අද මම ගන්න තීරණය නැත්නම් ඔයා ගන්න තීරණය මොකක් වුණත් හෙට දිනේ වටිනාම ආයෝජනය වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ජීවිතය දිහා ඔයා හොඳින් බලන්න. ඔයා ගන්න තීරණය ගැන පසුතැවිලි නොවන විදිහට ඔයාගේ තීරණය හරියාකාරව කළමනාකරණය කරගනිමින් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔබට එතකොට පුළුවන් දුප්පත්කමින් මිදී ධනවත් පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න. ජීවිතේ මොටිවේෂන් එකක්. එකතු වෙන්න අපිත් එක්ක දිගටම. ඔබ කඩා වැටෙන්න එපා. අපි ඔබට කඩා වැටෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා ධනාත්මක සිතුවිලිත් එක්ක ධනාත්මක ජීවිතයක් ගත කරන්න දිගටම එකතු වෙන්න අපි MNC Education YouTube නාලිකාව